ඔන්න ආයෙත් කොටවනවා නේද? කොටවනවා. අපේ මිනිසුන්ගෙන් ඡන්ද ගන්න හිටපු කාලකන්ණි නඩය අලුත්ම සෙල්ලම පටන් ගන්න තියෙනවා. මේක හොඳටම බලන් හිටියොත් සාමාන්‍ය දැනීමක් තියෙන ඕනම කෙනෙක්ට තේරෙනවා අපේ මිනිසුන්ගේ අල්ලන්න පුළුවන් සියුම්ම තැන තමයි ජාතිය ආගම. මේ දෙක ඇල්ලුවාම ඕන දෙයක් කරන්න පුළුවන් කියලා හිටපු නාඩගම් කාර්ය ටික හොඳට දන්නවා. හරිද? ඉතින් අපි මොකද්ද මේ වෙලාවේදී කරන්න ඕන? අපේ ජෙනරේෂන් එක කියන්නේ සාමාන්‍යයෙන් අපි ගත්තොත් 90 දශකයේ ඉඳන් දැන් යන සෙට් එක ගොඩාක් සෝෂල් මීඩියා සහ හැම දෙයක් ගැනම තාක්ෂණයෙන් අප්ඩේට්. ඉතින් ඒගොල්ලෝ රවට්ටන්න බෑ. නමුත් 80 70 60 ගත්තොත් ටිකක් අල්ලන්න පුළුවන්. ඒගොල්ලෝ මොකද තාක්ෂණය ගැන වැඩි දන්නේ නැහැ, ෆෝන් එක ගැන වැඩි දන්නේ නැහැ, YouTube තාක්ෂණය, එතකොට මේ TikTok සෝෂල් මීඩියා ගැන වැඩි අප්ඩේට් එකක් නැහැ. ඒගොල්ලෝ අප්ඩේට් වෙන්නේ සාමාන්‍යයෙන් රූපවාහිනිය කියන්නේ නිවුස් channel වලින් යන සමහර බොරු කියන නිවුස් channel ටිකක් බැලුවොත් නම් ඔළුව කුරුවල් වෙලා ඔක්කොම ඉවරයි. ඉතින් මේ වෙලාවේදී කරන්න ඕනි එකම දේ තමයි අපේ ජෙනරේෂන් 90 සහ ඊළඟට ඉන්න අපේ මේ යන ජෙනරේෂන් එක සෝෂල් මීඩියා එකේ අප්ඩේට් එක හැමතිස්සෙම ඉන්න ඕනි. මොකද අපේ මිනිස්සුන්ගේ තියෙන එකම සියුම තන ආගම ජාතිය. කියන්නේ ඒවා කොටවලා හරි ඒවා වල ප්‍රශ්න ඇති වෙලා තියෙනවා කියලා හරි නොයෙකුත් විදියට අපේ මිනිස්සුන්ගේ ඔලු කන්නේ අර හිටපු හිතා ගන්න මේක පරණයි. ඔයාලා මේ පරණ දෙයක් තමයි ඇදලා ගන්නෙ. දැන් අපි මිනිස්සු දන්නවා මේවා කරන්නේ ඕගොල්ලෝ ඡන්දේ භාවිතාවෙත් විතරයි. රටට සුබ සිද්ධියක් වෙනවා නම් මේ වගේ මහ ජරා තුප්පයි 2.50 වැඩ කරන්නේ නැහැ උන්. හරිද? 2.50 කිය තුප්පයි වැඩ කරන්නේ කාලකන්ණි 70. ඉතින් අපේ මිනිස්සු මේවට රැවටෙන්න එපා. අපේ ජනතාව මේවට ඇඳෙන්න එපා. හොඳ විමසිල්ලෙන් ඉන්න. ඒගොල්ලෝ මොන ඡන්දේ ගන්න, මිනිස්සුන්ගෙන් ඡන්දේ ගන්න, බලේ රැක ගන්න, බලේ ගන්න මොන ජරා වැඩ මොන පුප්පයි වැඩ කරලා කොටවයිද කියලා මිනිස්සු කොටවයිද කියලා කල්පනාවෙන් ඉන්න. ජය වේවා.